මේ ප්‍රශ්නය ඔබෙන්ම අහලා තියෙනවද? මිනිස්සු මට ඇත්තටම ගරු කරනවද? නැත්නම් මාව අවශ්‍ය වෙලාවට විතරක් භාවිතා කරනවද? අද සමාජයේ බොහෝ දෙනෙක් ගෞරවය කියන දේ වැරදියට තේරුම් ගන්නවා. ඔවුන් හිතන්නේ හොඳ වාහනයක් තිබුණොත්, ලොකු නිවසක් තිබුණොත්, සල්ලි ගොඩක් තිබුණොත්, සමාජ මාධ්‍යවල ෆලෝවර්ස්ලා දහස් ගණනක් හිටියොත් මිනිස්සු Tamanට ගරු කරනවා කියලා. නමුත් බිය නිසා ලැබෙන කීකරුකම ගෞරවයක් නෙවෙයි. මුදල් නිසා ලැබෙන සැලකිල්ලත් ගෞරවයක් නෙවෙයි. සැබෑ ගෞරවය උපදින්නේ ඔබේ චරිතය තුලින්. ඔබ කාමරයෙන් පිටව ගිය පසුත් ඔබ ගැන හොඳින් කතා කරන මිනිසුන් සිටිනවා නම් ඒ තමයි ඔබ ගොඩනගාගෙන ඇති සැබෑ වටිනාකම. අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ සැබෑ ගෞරවය උපයන්නේ කොහොමද සහ ගෞරවනීය පුද්ගලයෙකු බවට පත් වෙන්න ඔබ අද සිට වෙනස් කළ යුතු දේවල් මොනවද කියලා. අංක 1 විශ්වාසය. ගෞරවයේ මුල්ගල. මිනිස්සු ඔබට ආදරය කරන්න පුළුවන්. ඔබව කැමති වෙන්නත් පුළුවන්. නමුත් ඔවුන් ඔබව විශ්වාස නොකරනවා නම් ඔවුන් ඔබට සැබෑ ගෞරවයක් දක්වන්නේ නැහැ. විශ්වාසය කියන්නේ ලොකු දේවල් කරලා හදන දෙයක් නෙවෙයි. ඒක ගොඩනගන්නේ පුංචි පුංචි ක්‍රියාවලින්. ඔබ බලාපොරොත්තුවක් දුන්නොත් ඒක ඉටු කරනවද? කෙනෙක් ඔබට රහසක් කිව්වොත් ඒක ආරක්ෂා කරනවද? ඔබ කියන දේ ඔබ කරන දේට ගැලපෙනවද? විශ්වාසය ගොඩනගන්න අවුරුදු ගාණක් යනවා. හැබැයි එක බොරුවකින්, එක වංචාවකින්, එක නොසලිකලිමත් ක්‍රියාවකින් ඒ විශ්වාසය තප්පර කීපයකින් කැඩලා යන්න පුළුවන්. මිනිසුන්ට හැමදාම මතක තියෙන්නේ ඔබ කියපු වචන නෙමෙයි, ඔබේ ක්‍රියාවන්. අංක 2 චරිතය. චරිතය කියන්නේ කවුරුත් නොබලන වෙලාවේ ඔබ කවුද කියන එකයි. අපි හැමෝටම දෙන්නෙක් ඉන්නවා. ලෝකයට පේන අපි, ඒ වගේම අපි විතරක් දන්න ඇත්ත අපි. සැබෑ චරිතය හෙළි වෙන්නේ කවුරුත් නොබලන වෙලාවේ. කිසිම ප්‍රතිලාභයක් නැති වෙලාවේ. ඔබට වාසියක් නැති තීරණයක් ගන්න වෙලාවේ. ඒ මොහොතේදීත් ඔබ නිවැරදි දේ තෝරනවා නම් ඔබේ චරිතය ශක්තිමත්. බොහෝ දෙනෙක් තමන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කරනවා. හැබැයි ගෞරවනීය මිනිස්සු තමන්ගේ චරිතය ආරක්ෂා කරනවා. මොකද ප්‍රතිරූපයේ මිනිස්සු හදන දෙයක්, චරිතය ඔබම හදන දෙයක්. අංක 3 ප්‍රතිපත්ති විකුණන්න එපා. ජීවිතේ දවසක් එනවා ඔබට පහසු මාර්ගයක් සහ නිවැරදි මාර්ගයක් අතර තෝරගන්න වෙන. පහසු මාර්ගය ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් ඔබේ වටිනාකම නැති වෙනවා. නිවැරදි මාර්ගය අමාරු වෙන්න පුළුවන්, කාලය ගන්න පුළුවන්. හැබැයි ඔබට ඔබ ගැන ලැජ්ජ වෙන්න වෙන්නේ නැහැ. මිනිස්සු ගරු කරන්නේ හැමෝම වගේ වෙන කෙනාට නෙමෙයි. තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් තනිවම හිට ගන්න පුළුවන් කෙනාට. අන් අයට සලකන විදිහෙන් ඔබේ වටිනාකම පේනවා. ඔබ කතා කරන විදිහ, ඔබට බලයක් නැති මිනිසුන්ට සලකන විදිහ, සේවකයෙකුට, ආරක්ෂක නිලධාරියෙකුට, පිරිසිදු කිරීමේ සේවකයෙකුට හෝ ඔබට කිසිම ප්‍රයෝජනයක් නැති කෙනෙකුට ඔබ සලකන විදිහෙන්ම ඔබේ සැබෑ වටිනාකම හෙළි වෙනවා. ගෞරවනීය මිනිසුන්ව වර්ග කරලා සලකන්නේ නැහැ. ඔවුන් තනතුරට ගරු කරනවට වඩා මනුස්සකමට ගරු කරනවා. අංක 5 නිහතමානී බව දුර්වලකමක් නෙමෙයි. සමහරු හිතනවා හයියෙන් කතා කරන එක, හැම වෙලාවෙම Taman හරි කියලා ඔප්පු කරන එක, අනිත් අයව පහත් කරන එක ශක්තිය කියලා. නමුත් සැබෑ ශක්තිය තියෙන්නේ වැරදි වෙලා නම් මට සමා වෙන්න කියන්න පුළුවන් මිනිසා තුලයි. මම මේක දන්නේ නැහැ. මම ඉගෙන ගන්න ඕන. ඔයා හරි. ඒ වචන කියන්න පුළුවන් මිනිසා ඇත්තටම විශාල කෙනෙක්. නිහතමානී මිනිස්සු Tamanව ලොකු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඔවුන්ගේ හැසිරීමම ඔවුන්ව ලොකු කරනවා. අංක 6 ස්වයං විනය. ගෞරවය ලැබෙන්නේ එක දවසකින් නෙවෙයි. ඒක දිනපතා කරන තේරීම් වලින් හැදෙනවා. උදේ නැගිටින්න ඕන වෙලාවට නැගිටීම, පොරොන්දු කිරීම, වැඩ කල නොදැමීම, කෝපය පාලනය කිරීම, අමාරු වෙලාවකත් වගකීම් අත් නොහැරීම, මේ හැමදේම ඔබේ චරිතය ගොඩනගන ගඩොල් වගේ.
ලොකු ගොඩනැගිල්ලක් එක ගඩොලකින් හැදෙන්නේ නැහැ. ඒ වගේම ගෞරවනීය ජීවිතයක් එක හොඳ ක්‍රියාවකින් හැදෙන්නෙත් නැහැ. අවසානයේ ඔබේ නම මිනිසුන්ට මතක තියෙන්නේ ඔබ සතු දේවල් නිසා නෙමෙයි. ඔබ ඔවුන්ගේ ජීවිතයට දැනුණු හැඟීම නිසා. ඔබට ගෞරවය මිලදී ගන්න බෑ. බලෙන් ලබා ගන්නත් බෑ. ඒක දිනෙන් දින නිහතමානීව අවංකව ප්‍රතිපත්තිගරුකව ජීවත් වීමෙන් උපය ගන්න ඕනි දෙයක්. ඒ නිසා අද ඔබෙන්ම මේ ප්‍රශ්නය අහන්න. මම ලෝකයට හොඳ පෙනුමක් ඇති කෙනෙක්ද නැත්නම් මම ඇත්තටම ගෞරවයට සුදුසු චරිතයක් ගොඩනගන කෙනෙක්ද? මොකද ඔබේ චරිතය ඔබ වෙනුවෙන් කතා කරන දවසක් එනවා. ඒ දවසේ ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න පුළුවන් වෙන්න අදම ඔබේ ජීවිතයේ වෙනස ආරම්භ කරන්න.